Hi everyone. අද අපි bread rolls හදමුද? අපිට ඒකට ඕන වෙනවා sandwich පාම්පෙති ටිකක්, sausages, ලුණු, සුදු ලුණු, අමු මිරිස්, ගම් මිරිස්, ලුණු, ඒ වගේම cheese wedges. ඊළඟට pan එකක් ලිපේ තියලා ඒකට butter ටිකක් දාලා අපි අර තලාගත්තු සුදු ලුණු ටිකයි කපාගත්තු අමු මිරිස් ටිකයි දාලා ඒ ටික හොඳට බැද ගන්න ඕනේ. ඒ ටික හොඳට බැදීගෙන එනකොට අපි පොඩියට කපාගත්ත ලුණු ටික දාලා හොඳට බැද ගන්න ඕනේ. ඊළඟට අපි අර චූටියට කපාගත්ත sausages ටික pan එකට එකතු කරලා ඒක හොඳට mix කරන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් අපේ අර cheese wedges දෙක දාලා මේක හොඳට mix කරගන්න. cheese wedges නැත්නම් ඔයාලට මේකට cheese slices උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් මේකට fresh milk ටිකක් එකතු කරගන්න. ඒ fresh milk ටික එකතු කරගත්තට පස්සේ මේකේ හොඳ cheesy රසක් එනවා. මේ විදියට අපි ෆිලිම් එක හදාගෙන ඉවර වෙලා මේකට අපේ රස අනුව ලුණු, ගම් මිරිස් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මේකට කෑලි මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට විශේෂම දේ තමයි අපේ පාම්පෙති ටික අරගෙන ඒවයි වටේ කපලා අපි රෝලර් පින් එකකින් මේවා හොඳට තුනී කරගන්න ඕනේ. ඊළඟට අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටික ටික මේකට එකතු කරලා වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදියට ඒක හොඳට සීල් කරගන්න ඕනේ. මම මෙතෙන්දී බිත්තර සාරු වගේ දෙයක් ගාලා නෙමෙයි මේක අලව ගත්තේ. නිකම්ම ওই විදියට ඇඟිලි වලින් ප්‍රෙස් කරලා මේක රෝල්ස් එකක් විදියට හදාගත්තා. මේ විදියට පාම්පෙති ඔක්කොටම අර අපේ ෆිලින් එක එකතු කරගත්තට පස්සේ අපි මේ රෝල්ස් ටික බිත්තර සාරු වල සහ පාන් කුඩු වල ඔතලා මේක බැද ගන්න පුළුවන් විදියට සකස් කරගන්න ඕනේ. ඉතින් මේ විදියට හදාගත්ත රෝල්ස් ටික ගැඹුරු තෙලේ බැදගෙන පිළිගන්නන්න පුළුවන්. මේක අපිට බ්‍රෙක්ෆාස්ට් අයිඩියා එකක් විදියට එහෙම නැත්නම් ඊවිනිං ස්නැක් අයිඩියා එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. තවත් රස රෙසිපි එකකින් ආයිත් එන්නම්.